අරෝගේ බෝල් එක හැප්පුණොත් එහෙම උගේ බෝල් එක හැප්පුණොත් එහෙම මේ ජම් ඒ කියන්නේ තැහෙන්ට උඩ යනවා බං. ඒ කියන්නේ දුර යන්නේ නැහැ උඩ යනවා. දැක්කනේ වාසනාව. අනිත් අයට කරදර කරන්න බලන් ඉන්න හොඳ නැහැ බං. තමන් ආච්චිට හාල් කරන්න බලන් ඉන්න ඕනේ. ඉතින් ඔය වෙලාවට තමයි මට අරෝගේ තමා මතක් වෙන්නේ. අඩෝ නෑ අපි ටිකක් වේගෙන් ගිහින් බලමු. නැත්තම් එහෙම සදා දුකේ ඉතින් අඩෝ ඉවරයි ඉතින් අඩෝ බෑනේ කරන්න බං. හෙලෝ මගේ අතන යාළුවෝ ඉතින් ඔයාලට කොහොමද ඉතින් මචං ඔන්න අද අරගෙන ආවිල්ලා තියෙන්නේ මචං BBR කියන ගේම් එකේ දෙවෙනි කොටස මචං. හරි දෙවෙනි කොටස. මේකේ පළවෙනි කොටස තියෙනවා මගේ channel එකේ ගිහින් බලන්න. මම මේ පළේ description එකේ ඒකේ link එක දාලා තියන්න. හරි එහෙනම් වැඩි කතා නැතුව අපි යම් වීඩියෝ එකට. හරි පිටා ඔක්කොටම කලින් අපි මෙන්න මේක ප්ලේ කරලා ඉමු. ඊට පස්සේ යම් boss fight එකට. හරි ඉතින් කලින් වීඩියෝ එක බලපුවා දන්නවා කොහොමද මේ රේස් එක පටන් ගත්තාම ජම්ප් එක දාන්නේ කියලා. දන්නේ නැතිවට පුළුවන් කලින් වීඩියෝ එක බලලා ඉතින් ඒක පුරුදු වෙන්න. ඉතින් මචං එල්ලම්ම කියලා අඩු මේ කාර් එක යනවා මං ඊන වේගෙකින්. මෙන්න මේ වගේ ෂෝට් කට් තියෙනවා මචං හැම මැප් එකකම වගේ. ඒ වගේ මේ වීඩියෝ එකේ boss fight එකට පස්සේ මම ඔයගොල්ලන්ට පොඩි දෙයක් පෙන්වන්න බලාපොරොත්තු වෙමින් ඉන්න. ඒකත් බලන ගමන් වීඩියෝ එකට ලයික් එකක් දාලා ගන්න. අඩෝ සෑහෙන වේගකින් ආවනේ බා. තප්පර 36 පොල්ලු කුලාවක් ගින්නේ. හරි මචං දැන් වැඩි කතා නැතුව අපි යම් මචං boss fight එක බලන්න. අපි කලින් boss fight එක මේක ඉවර කරා. අපි boss fight එක ගහලම බලමු ඉතින් නේ. ඔව් boss fight එක ගහමු. හරි මචං ඉතින් එල්ලම කියලා වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් පාරක් දාලා ඒ වගේම වීඩියෝ එක ෂෙයා කරන්න මේ ගේම් එක ගහන ඔයාගේ යාළුවාට. අඩෝ මේ පාරක් ජම්ප් එක දාන්න බැරි නෑ බා. එමෙන්න මම කාර් එක අලුත් කරා. කාර් එක අලුත් කරපු එක ලස්සනයි නම් අනිවාර්යෙන්ම ලයික් එකක් දාන්න යන්න. ඒ වගේම කමෙන්ට් එකක් දාන්න. අඩෝ මාළුවා දඩ මෝරෙක් එල්ලලා. මචං අරෝගේ බෝල් එක හැප්පුණොත් එහෙම උගේ බෝල් එක හැප්පුණොත් එහෙම මේ ජම් ඒ කියන්නේ තැහෙන්ට උඩ යනවා බං. ඒ කියන්නේ දුර යන්නේ නැහැ උඩ යනවා. ඌ පිටිපස්සෙන් එනවා අපි ඉස්සරහින් යනවා. දැන්ට ලැබෙන තියෙන හොඳම එක තමයි ලැබුණේ. අන්න දැක්කනේ. ඒ වගේ වෙලාවට අවශ්‍ය වෙන්නේ නැත්නම් මේ වගේ පළියක් මචං. හරිද? ඔයත් මේ වීඩියෝ ගේම් එක ගහලා තියෙනවා නම් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න යන්න. ඒ වගේම ලයික් එකක් දාන්න අනිවාර්යෙන්ම. හරි මචං එක නෙමෙයි මේ දෙවෙනි වටේ. දැක්කනේ වාසනාව. අනිත් අයට කරදර කරන්න බලන් ඉන්න හොඳ නැහැ බං. තමන් ආච්චිට හාල් කරන්න බලන් ඉන්න ඕනේ. ඉතින් ඔය වෙලාවට තමයි මට අරෝගේ තමා මතක් වෙන්නේ. අඩෝ හොඳ මේවා එකක් හම්බුනේ නැත්තම් අනාතයි ඈ සදා දුකේ. ඔය තියෙන්නේ හොඳ මේ. ඉවරයි. අඩෝ මම ඉතින් හැප්පුණා කියලා. ඒ වගේම අඩෝ ඒක ගන්න බැරිනා කියන්කො. අර වගේම තව එකක් හම්බුනොත් නම් ගේමක් ගහගන්න පුළුවන්. අඩෝ නෑ අපි ටිකක් වේගෙන් ගිහින් බලමු. නැත්තම් එහෙම සදා දුකේ ඉතින් අඩෝ ඉවරයි ඉතින් අඩෝ බෑනේ කරන්න බං. අපි මැච් එක ආයෙ රීස්ටාර්ට් කරමු. දැන් ගැම්මල්ල නෑ. දැන් ගැම්මල්න වීඩියෝ එකට ලයික් එකක් දාලා ගැම්ම. අනිවාර්යයෙන් වීඩියෝ කරනකම් බලන්න. හරිද? මේකේ මුට ගහනවා. බිම දාලා පාගනවා. ඉඳපන්කො හරියන්නේ නෑ මේක. මේ පව් ආච්චිට පව් කියලා පොඩි chance එකක් දුන්නාම මේ මුගේ ආච්චිට හාල් කරන්න දෙනවා. ෂුයි අඩෝ ඒක නම් බලු වැඩි. ඉතර වේගය මරුවක් හඳා කියන අන්න ඒක තමයි මචං එතනනේ මම වේගින් ගියා. ඉතින් මම ඒක මචං ගේම් එකේ අවුට් වුණා. ඉතින් ඔළුව කරගෙනව පේනවා නම් ඕගොල්ලන්ට අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. අඩෝ ඔක වදින්න ඕනේ හරිනම් අඩෝ වැදුන්නේ නැහැ කියහන්.
අපි එච්චර දුරද බං ඉන්නේ shit කොහොමද ආයේ කපලා ගත්තේ හරි මචං ඊළඟට මම අනිත් බොස් ෆයිට් එකක් ගේන්නද එහෙම නැත්නම් වෙන ගේම් ප්ලේ එකක් ගේන්නද කියලා ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න යන්න මොකද මං ගාව තව ගේම් දෙක තුනක් තියෙනවා ඒ දෙක තුනක් ගේන්න ඕන නිසා හැබැයි ඒ දෙක තුනම හොරර් ගේම් ඉතින් ඒ දෙක තුන ගහනවද නැත්නම් මේකේ අනිත් බොස් ෆයිට් ටිකක් දිගටම ගහනවද කියලා ඉතින් ඕගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න යන්න ඉතින් හරිද දිගටම මම වීඩියෝ ගේනවා ඉතින් අනිවාර්යෙන් මගේ channel එකත් එක්කත් එකතු වෙලා ඉන්න කියලා ආදරණීය ඉල්ලීමක් කරනවා ඉතින් අනිවාර්යෙන්ම කරනවා හරි මචං අඩුවරු ළඟ බං ඉන්නේ අරු හැප්පුණා උගේ කුකුලගේ හරි මචං එල්ලම කියලා එල්ලම කියලා මචං ඔන්න ඒකක් දින්න අය එහෙම දෙතුන් පාර මේ පාච්චල් වෙන්නේ නැහැ මචං ඒ කාට වුණත් හරිද එහෙම මේ බලු වැඩ නැහැ හරි මචං එළම අපි කලින්ගේ බැලුවේ මේ අයින් එකනේ මේ පාරක් පොඩ්ඩක් මැත් දෙක බලමු හරිද අනිවාර්යයෙන්ම කලින් වීඩියෝ එක බලුවේ නැත්නම් ඒ වීඩියෝ එකත් බලලා ඉන්න අපි මැත් දෙක බලමු ඉස්සෙල්ලා අඩෝ කාසි බා shit අයියෝ අපරාධේ බං ඔය අපරාධේ අරක බලන්න හදලා මේක බැලුවේ හරි ඒක පස්සේ අපි අප්ඩේට් කරමු අපි ඉතින් මේක මචං මේකත් ගහලා ඉමු හරිද ඒක ගහලා උඹලට කියන්න දෙයක් තියෙනවා අනිවාර්යයෙන්ම වීඩියෝ කිව්වනම් බලන්න මොකද අන්තිමට තමයි ඒක කියන්නේ නැත්නම් උඹලා වීඩියෝ එක බලන්නේ හරි මචං එළම කියලා රේස් එක පටන් ගත්තා තාමත් වීඩියෝ එකට ලයික් කරන්න නැත්නම් අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් කරන්න අද ගහනවා මචං ඔක්කොටම ගහනවා අද ගහ මුටත් ගහනවා උටත් ගහනවා උඹටත් ගහනවා වීඩියෝ එකට ලයික් කරේ නැත්නම් හැප්පෙට පොල් ගහටත් ගහනවා ඉඳපන්කෝ පොල් ගහ යාචිල් හාල් කරන්න පොල් ගහෙත් අම්මා මතක් වෙන ඔය වෙලාවට මහා නැද්ද කියපන්කෝ මහින්ද මහත්තයා කාලේ කටේ වටේ මොකක් හරි වුණා පොඩි ලැග්ගයක් ගියා වගේ තේරුණා ඒක ගණන් ගන්න එපා එහෙම තමයි ජීවිතයේ මීවදේ ජීවිත පිරීලා ඇති පොඩ්ඩක් විතර වැරදුනා හරි මම පිටිපස්සේ එනවා කට්ටිය මම තමයි ඒක බං එහෙම කාටවත් බෑ බං එහෙම විභාග වලින් ෆේල් වුණා නම් මේ ගේම් එකකින් එහෙම ෆේල් වෙන්නේ නෑ බං ඒ කියන්නේ එහෙම නෑ බං අර ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කියනවා වගේ එහෙම නොවෙන්නත් පුළුවන් ඒ නිකන් අර කාලකන්නින්නත් පුළුවන් නිකන් ඒ කාලකන්නියක් වෙන්න එපා බං ගේම් එකක් ගහපන් ඉදලා හිටලා හරි මචං මේක කොහොමද දින්නේ ඉතින් බොස් අඩු නෑ ගේ ආච්චිට ඉතින් ගේම් එක හදපු කාගෙත් ආච්චිව මතක් වෙනානේ මේ වෙලාවල පප්පල ඌවා මගුලක් දාගෙන ඒ තමුන්ලා වගේ ප්‍රාථමික ජීවීන් එක්ක තරක් කරන එකත් මට කරන ලොකු අපහාතයක් මීට ඒලියන් එක්ස් මම නෙමෙයි කියන්නේ ඒලියන් එක්ස් මම එහෙම කියනවද බං මම අපිට වේගෙන් යන් ඉතින් නැත්නම් එහෙම මේක තනා ගන්න දෙන්නේ සුයි කොහොමද දෙක තමයි කරන්න දෙයක් නැහැ පුතේ ඕක තමයි ඔහොම තමයි ඉතින් වෙන්නේ මචං හරි මචං මම අර කතාවක් කියන්නම් ඉතින් මෙහෙමයි සීන් එක මෙන්න මේ ලෙවල් එකට අපිට යන්න බෑ මේක අප්ඩේට් කරනකම් හරිද ඒ කියන්නේ මේක උඹලා යන්න හදුවට යන්න දෙන්නේ නැත්නම් ඕකේ දීලා මෙන්න මෙතනින් මෙන්න මේ ටික ඔක්කොම අප්ඩේට් කරපන් මම මේ ඔක්කොම අප්ඩේට් කරන්න සල්ලි ඇති වුණාද හරි ඊට පස්සේ මේ උඩින් පෙන්නවා ලෙවල් අප් කියලා ඉතින් අන්න ඒක දුන්නාට පස්සේ වාහනේ ලෙවල් අප් වෙනවා ආයෙ දැක්කනේ දැන් ආ කිරිටොයි එකට තියෙනවා වාහනේ ඉතින් මොකද්ද කරන්න ඕනේ ඉතින් ටිකට ලයික් තා කරන්න ඕනේ හරිද මම මේකෙත් බොස් ෆයිට් එක ගෙනනම් අනිවාර්යයෙන්ම එහෙනම් සතුටින් ඉන්න පරිස්සමින් ඉන්න එහෙනම් ජය වේවා අපි